හරි Union V2 2.5 අප්ඩේට් එක ආවා. එතකොට මේකේ දැන් මේජර් අප්ඩේට් එකක් කියන්නේ මේකේ යූසර් ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා තියෙනවා. ඊට අමතරව අවුතෙන් ටැස්ක් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේන් නෙට් එක මම හිතන්නේ ළඟ මේ කට්ටිය රිලීස් කරයි. ඒත් එක්කම TG එකක් තියයි. Q2 Q3 අතර අපිට රිවෝට් කරගන්න පුළුවන් වෙයි. මේකේ ඉන්ටර්ෆේස් එකේ දැන් ඉස්සෙල්ලාම බලුවොත් මේකේ තියෙනවා expired task වෙනම පෙන්නනවා, completed task වෙනම තියෙනවා, active සහ upcoming. ඒ කියන්නේ තව task ටිකක් එයි. ඊට අමතරව මේකේ බලපු ගමන් ඔයාගේ rank එක බලා ගන්න පුළුවන්. දැන් මගේ 43006. පට්ට විදිහේ rank එහෙම වෙනවා. ඒ කියන්නේ කට්ටිය දැන් transaction push කරන්න පටන් අරගෙන තියෙනවා. MetaMask එක සහ Cosmos එක ඔයාලගේ wallet දෙක අනිවාර්යෙන් link කරගන්න. මේ කොළපාට ඩොට් එක ඇපිය වෙන්න ඕනේ wallets කියන තැන. ඊට පස්සේ මේකේ ස්පෙෂලි කියන්න ඔයාගේ මෙතන social account එක log වෙලා තියෙන්නේ කොහොමද? මෙතන achievement stats එකේ පෙන්නනවා ඔයාගේ කොච්චර progress එකක් වෙලා තියෙනවද කියලා. එතකොට දැන්ට මගේ completion rate එක 41ක් තියෙනවා. මිෂන් 127කින් 52ක් මම කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන total XP ගාන 325ක් පෙන්නන්නේ උනට මගේ දැන් 360ක් තියෙනවා. ඒක අප්ඩේට් එක ඉවර වෙද්දි මම හිතන්නේ හරියයි ඒවා. ඊට අමතරව sei chain එක මේකට ඇඩ් වෙලා තියෙනවා. මෙතන achievement වල ආපුවම අපි කරපුවා සහ කරගන්න බැරි වෙච්චත් මෙතන තියෙනවා. XP earn කරපුවා දකුණු පැත්තේ පෙන්නනවා. මේ පෙන්නන්නේ ඒවා එහෙම. ඊට අමතරව මෙතන දැන් තියෙනවා මෙතන social task අපි ඔක්කොම කරගෙන තියෙනවා. ඊට අමතරව foundation මේකේ අපිට මේ summon me union ceremony එකට join වෙන විදිහ මම වීඩියෝ එකක් වෙනම කරන්නම් ඒකට. ඒක Linux හරි Kali හරි Mac හරි වල තමයි වැඩ කරන්න තියෙන්නේ. community එකේ තියෙන්නේ NFTs මේවා ගන්න බෑ පට්ට ගණන් ඒ වගේ. ඊට අමතරව developer task දෙකයි developer task දෙකිනුත් එකක් මගේ කෙරිලා තියෙනවා. high test එක කරන්න බෑ මම හිතන්නේ දැන්. ඊට පස්සේ on chain task වල තමා තියෙන්නේ Scion එක. Scion task එකට තමයි අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. Scion chain එකට අලුත් task දෙකක්. ඒකෙත් තියෙන්නේ transaction 500ක් push කරන්න සහ දවස් 15ක් එක දිගට Scion එකත් එක්ක contribute කරන්න. මගේ දැනට දවස් 14ක් complete වෙලා තියෙනවා. ඊට අමතරව ඔයාලගේ සමහර වෙලාවට මේකේ Scion chain එක බයින්ඩ් වෙලා නැති වෙලා තියෙනවා. ඒක මම බයින්ඩ් කරන හැටි වීඩියෝ එකේ ඉස්සරහට කියලා දෙන්නම්. ඒ බයින්ඩ් වුණාට පස්සේ මේ stats complete වෙලා පෙන්නනවා. කරලා තියෙනවා නම් වෙලා. මේ තියෙන transaction push කරනකොට 500. හරි. ඊට පස්සේ ඒ ටික වල බලලා කරගන්න transaction push කරගන්න ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට. හරි මේ මං කිව්වේ rank එක ටික එහා මෙහා වෙනවා. මාර ස්පීඩ් කට්ටිය දැන් මේකට join වෙනවා. හරි transfer වලට ආපුවම මෙතන source chain එක තෝරද්දී සමහර අයට මේ sage net එක පෙන්වනවා ඇති. සමහර අයට පෙන්වන්නේ නැතුව ඇති. මේක අප්ඩේට් එක ඉවර වුණාම sage net එක වලටත් එයි. sage net එකේ මම පෙන්වන්නම්. දැන් මෙතන sage එකට select කරපුවම sei faucet ඕන වෙනවා. sei එක EVM එකක්. එතකොට MetaMask wallet එකට faucet අපි claim කරගන්න ඕනේ. මම faucet link කීපයක් තියෙනවා. ඒ ටික මම මේ වීඩියෝ description එකේ දාන්නම්. ඊට අමතරව වෙනම මගේ Telegram channel එකෙත් post එකක් විදියට දාන්නම්. හරි. දැන් මගේ sei faucet නෑ. ඊට පස්සේ faucet මේකේ link කරන්න third party faucet තාම
සයිට් එකට ඇඩ් කරලා නැහැ. සයිට් එකට යාලා ඇඩ් කරයි. මම දැනට මෙන්න මේ Save Faucet Dragons app එකෙන් ක්ලේම් කරගෙන තියෙනවා faucet දෙකක්. මේකෙත් මම link එක දාන්නම්. මේකේ Discord එක GitHub එක human verification විදිහට කනෙක්ට් කරලා තමයි faucet claim කරගන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ wallet stats කියන එකේ total wallets 8යි පෙන්නන්නේ. ඒක මම චෙක් කරගෙන යද්දි මම දැක්කා ඒ වුණාට Scion wallet එක මෙතන නැහැ. මේ තියෙන්නේ අපේ කලින් වැඩ කරපු chain. ඒ වුණාට Scion chain එක මේකේ නැහැ. මේක ඇඩ් කරගන්න නම් මෙන්න මෙතන මේ දකුණු පැත්තේ උඩ තියෙන add wallet එකට ගිහිල්ලා Kepler තෝරලා මෙන්න මේ Scion එක ටික් කරලා අන්ටික් කරලා ඊට පස්සේ ආය වෙරිෆයි කරගන්න. wallet එක වෙරිෆයි කරන්න wallet එකෙන් pop up එක ආවම ඒක approve කරලා chain එක ඊට පස්සේ ඔටෝම ඇඩ් වෙනවා මේකට. හරි wallet added successfully. හරි මෙන්න Scion wallet එක ඇඩ් වෙලා තියෙනවා. ඔයාලගෙත් මෙහෙම wallet නම පෙන්වන්න නැත්තම් ඔයාලත් ඒක මේ මම වීඩියෝ එකේ පෙන්නපු විදිහට wallet එක ඇඩ් කරගන්න. ඊට අමතරව විශේෂ දෙයක් කියන්න නැහැ. තාම පොඩි බග්ස් ටිකක් තියෙනවා. ඒ ටික මේ අප්ඩේට් එක ඉවර වෙනකොට හරියයි. තාම අප්ඩේට් එක යන ගමන් තියෙන්නේ. හැමෝම මේකේ ට්‍රාන්සැක්ෂන් ටික පුෂ් කරගන්න බලලා කරලා තියෙන ඒවා කරන්න තියෙන ඒවා ඒ ටික කම්ප්ලීට් කරගන්න තව අප්ඩේට් මම යුනියන් එක ගැන ඉස්සරහට දෙන්නම්. වීඩියෝ ගයිඩ් සහ ටෙලිග්‍රෑම් channel එකේ post විදියට. ටෙලිග්‍රෑම් channel එකේ link එකත් මම යටින් දාලා තියන්නම්. ඒකට join වෙන්න නැති කට්ටිය join වෙන්න.